මම ප්‍රදීප් හේවාවිතාරණ මම T4 T6 ස්පයිනල් කෝඩ් ඉන්ජරියක් වුණා මගේ ඒ කියන්නේ රථවාහන ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකකින් උනේ දැනට මම ඇත්ත වශයෙන්ම මේ ආබාධිතය කට්ටිය වෙනුවෙන් මේ උපදේශන කරනවා ගිහිල්ලා ඒ කියන්නේ ස්පිරිතාල වලට එහෙම ගිහිල්ලා එන්න එක තමයි මම කරන්නේ. ඔකේ බොහොම ස්තුතියි. ප්‍රදීප් බොහොම ස්තුතියි. මගේ නම දිනේෂ් පලිපාන. මම වෛද්‍යවරයෙක් සහ ලෝයර් කෙනෙක් Gold Coast ඔස්ට්‍රේලියාව වල ඉන්න. මගෙත් ස්පානල් කෝඩ් ඉන්ජරි එකක් වුණා. ඒකත් වාහනයක් හින්දා 2010 අවුරුදු 25ක් ඒ කාලේ මේ දවස්වල මම හොස්පිටල් එකේ ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්නේ. ප්‍රදීප අපි කතා කරනකොට අද මගේ සිංහල එච්චරම හොඳ නෑ. නෑ මේ හොඳයි කතා කරන විදිය හොඳයි. එන්නක හොඳට පැහැදිලි මට. ඔබ කිව්වා ස්පානල් කෝඩ් ඉන්ජරි එක T4 T5 T6 ඒ ලෙවල් එකට උනේ. දැන් අපේ අහන කට්ටියට කියන්න පුළුවන්ද මොකද වෙන්නේ ස්පානල් කෝඩ් ඉන්ජරි එකක් වුණාම? සුසුම්නාව තුවාලයක්. එහෙම තුවාලයක් වුණාම මම දැක්කේ ඉස්සෙල්ලාම දේ තමයි මාව ස්පිතාලට ගෙනියපුවාම T4 ඒ කියන්නේ මගේ ඉනට පොඩ්ඩක් උඩින් මට පල්ලෙහා සම්පූර්ණම මට ඇල්ලුවටවත් මගේ හැමට තේරෙන්නේ නැහැ මට ඒ කියන්නේ වේදනාව තේරෙන්නේ නැහැ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ඊට පස්සේ මට ආස 4කින් 5කින් පස්සේ මට ටික ටික ඒ කියන්නේ මගේ ඒ කියන්නේ හැම ස්පර්ශ කරනකොට එතකොට මට තේරෙන්න ගත්තා ඒ වුණාට මට තාම ඒ කියන්නේ ඇවිදින්න බෑ එන්නේ වගේම වෙන මේ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන එක රෝගී තත්ත්ව. මටත් එහෙම තුවාලයක් තමයි වුණා. හැබැයි මගේ තුවාලේ පපුව පහළ මගේ ඇඟිලිත් එෆෙක්ට් වෙලා තියෙන්නේ. අපි කියන්න පුළුවන් ටිකක් දැන් මේ ඔයයි මාගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා මේ තුවාලයේ පස්සේ. ඔබගේ ජීවිතේ අපේ ඔක්කොටම අපි ජීවිතේ තීරණ ගන්න choices ඒවා ගොඩක් වැදගත් අපේ ජීවිතේ පාලනය කරන්න අපිට. ඔබ මේක වුණාට පස්සේ කොහොමද ඒක කරේ? කොහොමද දැන් අපේ මගේත් වටේම ගොඩක් කට්ටිය ඉන්නවා, පවුලේ ඉන්නවා, අම්මා ඉන්නවා, යාළුවෝ ඉන්නවා. ඇවිදින්න බැරි වුණාම ඒ කට්ටිය ගොඩක් මගේ වටේම හිටියා. තාමත් ඉන්නවා අම්මා එහෙම. කොහොමද ඔබේ ජීවිතය පාලනය කරන්නේ, තීරණ ගන්නේ? තීරණ ගන්නේ අගේ දිනේෂ් ඊට වඩා ටිකක් වෙනස්. මොකද මම මේ දේ වුණාට පස්සේ මම අගේ පොඩි ළමයි දෙන්නත් එක්ක මම මේ ඒ කියන්නේ හිටියේ. එතකොට මට ඇත්ත වශයෙන්ම අගේ තීරණ සම්පූර්ණම ඒ කියන්නේ ගන්න වුණා. මොකද මේ රටේ මට ඒ කියන්නේ කිසිම කෙනෙක් නැහැ. ඉන්නේ මගේ පොඩි ළමයි දෙන්න විතරයි. මොකද මම ඒ හින්දා මට මගේ තීරණ සම්පූර්ණයෙන්ම ගන්න වුණා. එන්නේ වගේම එන්නේ දෙන්නගේ තීරණත් ගන්න වුණා. මොකද ඒක මේ මගේ ඇක්සිඩන්ට් එක වෙනකොට මම මේ එන්නේ දෙන්න පොඩි. ඒ හින්දා හැම වෙලාවකම ඒ කියන්නේ තීරණ ගන්න උනේ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඒක වෙනස් වුණාද කොහොම හරි? නෑ ඒක එහෙමමයි උනේ. මොකද ඊට ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේදී උනේ එක සිද්ධියක් මගේ ඒ කියන්නේ මගේ පාර්ට්නර්ත් එක්ක වෙන් වුණා. ඊට පස්සේ පොඩි දෙනා මගේ ළඟ හිටියේ. ඒ හින්දා මට ඒ කියන්නේ සම්පූර්ණ තීරණ ගන්න උනා මගේ රස්සාවට යන එක මට ඒ දෙන්නගේ දේවල් කරන එක. ඒ හින්දා මට සාමාන්‍ය කෙනෙක්ට වඩා මගේ තීරණ ඒ කියන්නේ ගන්න උනා. ප්‍රදීප ඔයා මේ දවස්වල ගොඩක්
අපේ වගේ මිනිසුන්ට ඇඩ්වොකේට් කරනවා. ඒක ලොකු වැදගත් දෙයක්. ඔයා අපි වගේ කට්ටිය හම්බ වෙනකොට ඒගොල්ලන්ගේ තීරණ කොහොමද ඔයා දැකලා තියෙනකොට ජීවිතේ? මට ඇත්තටම පේනවා මෙහි ඉන්න අය විශේෂයෙන්ම මම ඉන්නේ වික්ටෝරියාවල. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවල ඉන්න අය ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට වඩා ඒ ගැන හොඳට ඒ කියන්නේ හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒ අය ජීවිතය දිහා හරි හොඳින් බලන කට්ටියක්. එයාලා මේ එහෙම දෙයක් ඒ කියන්නේ සිද්ධ වුණාට පස්සේ මේ තියෙන සිස්ටම් එකෙන් එයාලට සෑම දෙයකටම හැමදේම කියලා දෙනවා. ඒ කියන්නේ ගොඩක් පහසුකම් තියෙනවා. ඒ හින්දා හරි ඒ කියන්නේ හොඳ ආකාරයකින් ඒ කියන්නේ හොඳ මානසික තත්වයකින් ඉන්නවා මේ ඉන්න අය. හැබැයි ඒකත් රිසෝසස් සල්ලි ඒවා ඔක්කොම බලපාන. ඒක ඇත්ත. ඔබ ඔස්ට්‍රේලියාවට ආවා. අපි හැමෝටම කමියුනිටි එක ඉම්පෝර්ටන්ට්. පවුලෙන් වැදගත්. ඒවා ඔක්කොම වැදගත්. අපි කරන වැඩ වැදගත්. ඒ හින්දා කනෙක්ෂන් එක මිනිස්සුත් එක්ක ඒක වැදගත්. ඔබට එහෙම කනෙක්ෂන් එකක් බිලොංගින් එකක් ඒක දැනීලා තියනවාද මේ තුවාලි වුණාට පස්සේ? නැත්නම් ඔබ කොහොමද ඒක හදලා තියන්නේ? මම ඇත්තටම හැම වෙලාවකම දැන් ඒ කියන්නේ ගෙදර ඉන්නකොට මට ඒ කියන්නේ ගෙදර වැඩ කරනකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඇඳේ ඉඳලා වීල් චෙයාර් එකට එනකොට මගේ වාහනයක් තියෙනවා. ඒක ඒ කියන්නේ එලවන්න එන්නේ විදිහට හදලා තියෙන්නේ. මට ගෙදර ඉන්න වෙලාවට හැම වෙලෙම හිතෙනවා මට මොකද උනේ මගේ වීල් චෙයාර් එකේ ඉන්න ජීවිතේ. ඒ තියෙන අමාරුකම් මට තේරෙනවා. ඒ හින්දා මම හැම වෙලාවකම බලනවා මොනවා හරි දෙයක් කරන්න ගෙදරින් පිටට යන්න. එන්න එක තමයි මම කරන දේ. එහෙම කරලා තමයි මම ඒ කියන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා මගේ ස්වේච්ඡා වැඩ කරන්න මම යනවා එළියට. ඒ වගේ හැම දෙයකටම යනවා. ඒ අතරේ මම ස්පෝර්ට්ස් කරනවා. ඒ කියන්නේ බැඩ්මින්ටන් ගහනවා, සේලින් කරනවා, ස්නෝකලින් කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ ස්විමින් වගේ දේවල් කරනවා. එහෙම ගිහිල්ලා තමයි මගේ කනෙක්ෂන් මම හදාගන්නේ එන්නේ වගේ දේවල් කරා. ඒක ගොඩක් සතුටුයි ඒක අහන්න ප්‍රදීප්. ඔබ වගේ කෙනෙක් හම්බ වෙන එක ගොඩක් සතුටුයි. මම මේ තුවාලේ වෙනකොට මම යුනිවර්සිටි එකේ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. තුවාලේ වුණාට පස්සේ ගොඩක් කට්ටිය කිව්වා දැන් කවදාවත් ඔයාලට වෛද්‍යවරයෙක් වෙන්න බෑ කියලා. ඔබටත් එහෙම මිනිස්සු මොනවා හරි assumption එකක් තිබ්බද මොනවා හරි කිව්වද වගේ එහෙම assumptions මොනවා හරි ඔබට දැනුණාද මේ තුවාලේ වුණාට පස්සේ? එයාලා කිව්වේ හැම වෙලාවකම අපේ ඒ කියන්නේ බුද්ධ ආගම අනුව එයාලා කියන්නේ අපි ගියාත්මේ කරපු දෙයක් හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒ හින්දා එයාලා ඇත්තටම මගේ වටේ හිටපු අයගෙන් 75% විතර ඒ අය ගියා. එයාලට තේරුණා ඒ කියන්නේ මම වගේ කෙනෙක් එක්ක ඉන්න එකෙන් ඇත්තට එයාලට මොනවද කියලා අතටන එයාලට තේරෙනවා මගේ ජීවිතේ එතනින් පස්සේ ඉස්සරහට යන්න බෑ කියලා. එයාලා හිතන්නේ දැන් ඔයාට මොනවත් කරන්න බෑ. ඔයාට වෙන්නේ ගෙදරට වෙලා ඉන්න තමයි. අන්න ඒ වගේ මොකද ඉන්දියානු සමාජයේ සිංහල සමාජයේ ඒ කියන්නේ අපි වගේ අය දිහා ටිකක් බොහොම අනුකම්පාවෙන් බලනවා. එයාලා හිතන්නේ අපිට මොනවත් කරගන්න බෑ කියලා. ඒ හින්දා මම ඉතින් සාමාන්‍යයෙන් එහෙම කියන දේවල් ගැන මොනවත් හිතන්න දෙයක් නැහැ. මම මගේ ඉස්සරහට යන එක විතරයි මම කරන්නේ.
එහෙම දේවල් මට වුණා. ප්‍රදීප් මට මගේ ජීවිතේ නම් ගොඩක්ම ශක්තිය ආවේ පර්පස් එකක් තියෙනකොට. ඔව්. මම දැන් මේ දවස්වල වෛද්‍යවරයෙක් විදියට වැඩ කරනවා. ඒකට මම ගොඩක් ආදරේ. ඔව්. මිනිස්සුන්ට ගොඩක් ආදරේ. ඔව්. එහෙම පර්පස් එකක් තියෙනවා. ඔබටත් මම දකින විදියට ගොඩක් ජීවිතේ පර්පස් එකක් තියෙනවා. ඔව්. ඔබ අපි වගේ තුවාල වෙන ඉන්න මිනිස්සුන්ට ජීවිතේ වෙනසක් කරනවා හොඳට. ඔබ ගොඩක් ස්පෝර්ට්ස් එහෙම කරනවා. ඒක ගොඩක් සතුටුයි දකින්න. ඒ වගේ පර්පස් එකක් කොච්චර වැදගත්ද? ඒ කියන්නේ ඇත්තටම ජීවිතේට දෙයක් වුණා. අපි ඒක ගැන හිතන්න හොඳ නෑ. ඒ කියන්නේ අපි හැමෝටම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්, හෙට සිද්ධ වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. සමහරට ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්, මේ යන්න පුළුවන්. අනිත් එක අපි ජීවත් වෙන්න ඕනේ, ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේන සෑම ප්‍රශ්නයකටම අපි ඒවට මුහුණ දෙන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. මම කියන්නේ හොඳින්. ඒ කියන්නේ ඔක්කොටම වඩා හැපිනස් එක වටිනවා මට. එන්න එක තමයි මගේ පර්පස් එක තමයි මේ ජීවිතේ දෙයක් වුණා. මම ඒක ගැන හිතන්නේ නැහැ කවදාකවත්. ඒ කියන්නේ ඉස්සරහට යන එක තමයි මගේ ටාගට් එක උනේ. ඔබයි මයි කතා කරනකොට ඉස්සෙල්ලාම ප්‍රදීප කිව්වා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට එනකොට අපි හිතන්නේ ඔයා තමයි පළවෙනිම එක්කෙනා ඔස්ට්‍රේලියාවට ආවේ සුසුම්නාව තුවාලයක් එක්ක. ඒක ගැන ටිකක් කියන්න පුළුවන්ද? ඔව් මට කියන්න පුළුවන්. මේ මොකද මම ඔක්කොම ඇප්ලයි කරලා තියෙන වෙලාවේ තමයි මට මේ වගේ මේකක් වුණේ. ඊට පස්සේ මම දන්නවා මම ඇප්ලයි කරනකොට මගේ යාළුවෝ මගේ වර්ක් කරපු අය කිව්වා ඔයාට යන්න මම මෙන්නේ නැහැ වීල්චෙයාර් එකකින් ඕස්ට්‍රේලියාවට කීයටවත්. ඒ වුණාට මම දන්නේ ඇයි කියලා. මම දෙයකට ඕනම දෙයකට මම දෙයකට ගියොත් මම ඒකේ එන්ඩ් එකටම යනවා. අවසානයෙන් පස්සට දාන්න බෑ. මම ඒක ඉස්සරහටම යනවා. එන්නේ ඒක තමයි හැටියක් මගේ. එහෙම ගිහිල්ලා තමයි මම මාර මහන්සි වෙලා ඒ කියන්නේ එක්ස්රේ අරගෙන එයාලා මගේ එක විදියට බැලුවා. මට කොහොමද ඇත්තටම එයාලා විශේෂයෙන්ම බැලුවේ මට ස්වාධීනව ඉන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ස්වාධීනව ආයි කෙනෙක් කිසිම උදව්වක් නැතුව ආගේ වැඩ ටික කරගන්න පුළුවන් කියන එක. එන්නේ එක මම එහෙදි සම්පූර්ණ ඔප්පු කරලා පෙන්නවා මම. එන්නේ එක තමයි මම ආයේ ඔස්ට්‍රේලියාවට ලොකු වාසනාවක් ඔබ මෙහෙ ආවට මම හිතන්නේ. මම ඉල්ලන්නේ දිනේෂ් ඔක්කොගෙම ජීවිතේ මොකක් හරි වුණොත් ඒක ඒ කියන්නේ ගිය දේ ඉවරයි. ඊට පස්සේ ඉස්සරහ ගැන හිතන්න ඕන. අපි ජීවිතේ එක තැනක ඒ කියන්නේ ස්ටක් කරලා එක තැනක ඉන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ. එච්චරයි. ඒක ඇත්ත. ඔබට දැන් අපි ඉවර කරනකොට කියන්න පුළුවන් එක දෙයක් මොනවා හරි එක opportunity එකක් හරි resource එකක් හරි මොකක් හරි එක පණිවිඩයක් අපේ කතාව අහන කට්ටියට කියන්න පුළුවන් එක දෙයක් තියනවද? ඔව් මමගේ එකක් මගේ ජීවිතේ මට කියන්න තියෙන දැනට මම කරනද එන්නේ කියන්නේ හැපිනස් එක ඒ කියන්නේ හොයාගෙන යන්න ඕන. එන්නේ එක එන්නේ නැහැ නිකන් එන්නේ නැහැ. අනිත් එක කිසිම දෙයක් ජීවිතේ ඒ කියන්නේ අතාරින්න එපා. එන්නේ වගේම එක එක්කෙනා කියන දේවල් අහන්න යන්නත් එපා. ඔයාට මෙහෙම වුණා, ඔයා මෙහෙම ඉන්න, ඔයාට මෙහෙම තමයි දැන් ඉස්සරහට එන්න දෙන්නේ. එක ඕනම ප්‍රශ්නයක් ආවොත් මම කියන්නේ දැන් ඔයයි මාගේ වගේ මේ මාබාධිත වෙලා වීල්චෙයාර් වල ඉන්න අයට මම කියන්නේ ඉස්සරහට යන්න. ඕනම කෙනෙක් ඕනම දෙයක් කිව්වට කමන්නේ ඔයාගේ හැපිනස් එක හොයාගෙන ඒ කියන්නේ මොකක් හරි ජීවිතේ තියාගන්න ඕන. අධ්‍යාපනයක් හරි රසාවක් හරි මොකක් හරි කරන්න යන දෙයකට ඉස්සරහට යන්න ඕන. ආයෙ එන්න එපා පිටිපස්සට එන්න මේ හිතන්නත් එපා. ජීවිතේ වෙච්ච දේ ගැන හිතන්න එපා. මේ එච්චරයි මම කියන්න තියෙන්නේ මගේ මේ සාකච්ඡාව. ප්‍රදීප් බොහොම ස්තුතියි මාත් එක්ක කතා කරනකොට අද මගේ
දැන් ගොඩ කාලයක් මෙච්චර සිංහල කතා කරලා නෑ මම. ඒක හොඳ ඔපචුනිටි එකක්. ඔබෙන් මම අද ගොඩක් දෙයක් ඉගෙන ගත්තා. ඒ හින්දා මං හිතන්නේ ගොඩක් මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඔබෙන්. මම බොහොම ස්තුතියි දෙනවා ඔබ. දැන් ආත්වයන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් මේ කරපු සාකච්ඡාවේ මේ දේවල් ඔයාට වෙච්ච දේවල් එක්ක ඔයා ගන්න රස්සාව හොඳ රස්සාව ඒ වගේ දේවල් වලින් මේ ජීවිතෙන් ඒ කියන්නේ මොකක් හරි කියන්න තියනවාද අපේ එන්නේ කියන්නේ සිංහල සමාජයට දෙන්න බලන්න හොඳ උත්තරයක් දිනේෂ්? මං හිතන්නේ අහපු ප්‍රශ්නේ මං ගන්නේ වචන දෙක වෙච්ච දෙයක්. ඒ කියන්නේ happened. මං හිතන්නේ මට මේක වෙච්ච වුණා කියලා. මං හිතන්නේ මේක මට දුන්න දෙයක්. හොඳට දුන්න දෙයක්. මේකෙන් මම ගොඩක් ඉගෙන ගත්තා. මේකෙන් මට opportunity එකක් දුන්නා ජීවිතය ගැන වෙන විදිහට හිතන්න. අපි බුද්ධ ආගම ක්‍රිස්තියානි ඒ ඔක්කොම බැලුවොත් ඒ බුදුහාමුදුරන්ටත් ගොඩක් ඉගෙන ගන්න දෙයක් වුණා. එයා බුදු වහන්සේ වෙන්න. ඒ වහන්සේ මම හිතනවා මේක මට දීලා තියන්නේ මොනවා හරි ඉගෙන ගන්න. මම හොඳ වෙන්න. ඒ හින්දා මම හිතන්නේ මට මේක වෙච්ච උන දෙයක් කියලා. මට හොඳට ඒ කියන්නේ ඇත්තටම බුද්ධ ආගමේ විදියට දැන් මට කියන්න තියෙන දැන් ඔයා කියපු දේ සමාන. දැන් මේ තියෙන හැමදේම හිත. ඇත්තම කිව්වොත් හිත තමයි මෙතන තියෙන්නේ. ඒ අර වෙන කියන්න කිසිම දෙයක් නැහැ අපිට. ඒක ඇත්ත ප්‍රදීප්. ඒකෙන් එහෙනම් මට මම ඔබට ආයත් ස්තුති කරනවා. ඔව් මම මාතට ස්තුති කරනවා මෙන්න වීඩියෝ එකට සටහනකට ඇවිල්ලා අපේ දේවල් ෂෙයා කරගත්ත එකට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.